ඉස්සෙල්ලාම මම ඔයාලගේ ප්‍රශ්න පත්‍ර ආකෘතිය ගැන පොඩ්ඩක් කියලා දෙන්න. පුතේ ඔයාලගේ ප්‍රශ්න පත්‍ර ආකෘතිය වෙන්නේ මෙන්න මේ විදිහට. ඔයාලට පුතේ ප්‍රශ්න පත්‍ර දෙකක් හම්බ වෙනවා. ඒ කියන්නේ පළමු පත්‍රය සහ දෙවන පත්‍රය කියලා papers දෙකක් හම්බ වෙනවා. right? පුතේ ඒතර පළමු පත්‍රයට හම්බ වෙන ඔයාලට කාලය පැය දෙකක්. right? මෙතනදී පුතේ ඔයාලට පළවෙනි පත්‍රය ලියන්න හම්බ වෙනවා කාලය පැය දෙකක්. ඊට පස්සේ දෙවන පත්‍රය ලියන්න ඔයාලට හම්බ වෙනවා කාලය පැය 3ක්. ඊට අමතරව පුතේ ඔයාලට විනාඩි 10ක් හම්බ වෙනවා කියවීම කාලය කියලා. එතකොට මේ දෙකම පුතේ ඔයාලට එකට හම්බ වෙන්නේ. ඒ කියන්නේ පැය 3ක් වෙනමයි විනාඩි 10ක් වෙනමයි නෙමේ පැය 3යි විනාඩි 10ක් සම්පූර්ණයෙන්ම මේකට ඔයාලට හම්බ වෙනවා. එතකොට පුතේ ඔයාලගේ පළවෙනි ප්‍රශ්න පත්‍රය. right? පළවෙනි ප්‍රශ්න පත්‍රය පුතේ A කොටස සහ B කොටස කියලා කොටස් දෙකකට තමයි හම්බෙන්නේ. right? එතකොට A කොටසේ තියෙනවා පුතේ කෙටි ප්‍රශ්න 25ක්. මේකෙදි පුතේ පාඩම් වෙන්නේ සංඛ්‍යා, මිනුම්, බීජ ගණිතය, ජ්‍යාමිතිය, කුලක හා සම්භාවිතාව, සංඛ්‍යානය කියන පාඩම් වලින් තමයි ඔයාලට මේ පේපර් එකේ A කොටස හම්බෙන්නේ. මෙතන පුතේ ඒතකොට සංඛ්‍යා වලින් 4යි, මිනුම් වලින් 4යි, බීජ ගණිතය 6යි, ජ්‍යාමිතියෙන් ගණන් 8ක්, කුලක හා සම්භාවිතාව ගණන් 2ක්, සංඛ්‍යානයෙන් 1ක්. මේවල සමහර වෙලාවට ගණන් 1 2 එහෙට මෙහෙට වෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහරලාට සංඛ්‍යා වලින් 3ක් ඇවිල්ලා මිනුම් වලින් 5ක් එන්න පුළුවන්. right? ඒ විදිහට තමයි පුතේ ඔයාලගේ මෙතන කෙටි ප්‍රශ්න 25 හැදෙන්නේ. right? එතකොට මෙතන පුතේ කෙටි ප්‍රශ්න 25ක් තියෙනවා. මෙතන පුතේ ඔයාලට ලකුණු හම්බෙන්නේ එක ප්‍රශ්නයකට ලකුණු 2 ගානේ. ලකුණු 2 ගානේ කෙටි ප්‍රශ්න 25ට පුතේ ඔයාලට හම්බ වෙනවා මුළු ලකුණු 50ක්. right? මෙතනදී මුළු ලකුණු 50ක් හම්බ වෙනවා A කොටසට. ඊළඟට ඒකේ අපි B කොටස බැලුවොත් B කොටසේ තියෙනවා පුතේ ව්‍යුහගත රචනා ප්‍රශ්න 5ක්. right? අපි දැන් මේ ක්ලාස් එක පටන් අරගෙන කරගෙන යනකොට ඔයාලට තේරෙනවා මොනවද මේ ව්‍යුහගත රචනා, මොනවද මේ කෙටි ප්‍රශ්න කියන්නේ. මේ ඔක්කොම එකින් එක ඔයාලට පැහැදිලි කරනවා. පුතේ මෙතන ව්‍යුහගත රචනා ප්‍රශ්න ඔයාලට හම් වෙනවා. මේ යාළගේ පාඩම් ටික වෙන්නේ පළවෙනි එක්කෙනා හැදෙන්නේ භාග වලින්, ඊළඟට වර්ගඵලය හා පරිමිතිය, ප්‍රතිශත, දත්ත නිරූපණය, සම්භාවිතාව. මෙන්න මේ පාඩම් පහෙන් right? මේ පාඩම් පහෙන් තමයි පුතේ මේ ව්‍යුහගත රචනා ප්‍රශ්න 5 හැදෙන්නේ. මෙතනදී ඔයාලට ලකුණු හම්බෙන්නේ පුතේ ලකුණු 10 ගානේ. ලකුණු 10 ගානේ ප්‍රශ්න 5ට පුතේ ඔයාලට හම්බෙනවා මුළු ලකුණු 50ක්. right? එතකොට ඔයාලට මෙතනදී ලකුණු 2 ගානේ 25යි 50යි, මෙතන ලකුණු 10 ගානේ 5යි, මෙතන ලකුණු 50යි, මෙතන ලකුණු 50යි, මෙතන ලකුණු 5යි. ඔන්න පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පුතේ ලකුණු 100ක් මෙතනදී හැදෙනවා. දැන් ඔයාලට ගැටලුවක් තියෙනවා ඇති. මෙතන ලකුණු 100ක් හැදෙනවා නම් අපි මොකටද දෙවෙනි පත්‍රයකට ලියන්නේ කියලා. නෑ. මම ඒක පැහැදිලි කරන්න. දැනට මේක මතක තියාගන්න. මෙතන ලකුණු 100ක් ඔයාලට හැදෙනවා. right? ඊට පස්සේ මේ විදිහට තමයි පුතේ ඔයාලගේ පළවෙනි පත්‍රය හැදෙන්නේ. මේ තව දෙයක් කියන්න ඕන මේ ප්‍රශ්න පත්‍රය. කියන්නේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ තියෙන සියලුම ප්‍රශ්න වලට right පුතේ සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සැපිය යුතුයි. සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සැපිය යුතුයි. එකක්වත් අතාරින්න බෑ. right? right. පුතේ එතකොට ඊළඟට මම යන්නම් දෙවනි පත්‍රයට. right. පුතේ දෙවන පත්‍රය. right. දෙවන පත්‍රය හැදෙන්නේ මෙයා හැදෙන්නේ පුතේ A කොටස සහ B කොටස කියලා කොටස් දෙකකට. right. A කොටස සහ B කොටස කියලා කොටස් දෙකකට. මෙතනදී පුතේ ඔයාලගේ A කොටසේ හම් වෙනවා රචනා ප්‍රශ්න 6ක්, B කොටසෙත් හම් වෙනවා රචනා ප්‍රශ්න 6ක්.
ඒ කියන්නේ මුළු රචනා ප්‍රශ්න ඔයාලට හම්බ වෙනවා පුතේ 12ක්. මෙයාගේ 6යි මෙයාගේ 6යි ඔක්කොම පුතේ රචනා ප්‍රශ්න හම්බ වෙනවා 12ක්. මේ 12න් ඔයාලා ලියන්න ඕන පුතේ ප්‍රශ්න 10කට විතරයි. හැබැයි කැමති 10ක් වෙන්න බෑ. ඒක වෙන්නේ මෙහෙමයි. ඔයාලට හම්බ වෙනවා කියවනේ මෙතනදී පුතේ ප්‍රශ්න 6ක්. මේ ප්‍රශ්න 6න් 5කටයි මෙන්න මෙයාගේ මෙතන තියෙන ප්‍රශ්න 6න් 5කටයි ඔයාලා ලියන්න ඕන. දැන් හිතන්න ඔයාලා මෙහෙම. දැන් සමහරු හිතනවා ප්‍රශ්න 10ක් ලියන්න ඕන කිව්වහම මෙතන 6යි මෙතන 4කට ලියන්න පුළුවන් කියලා. එහෙම කරන්න බෑ. මෙතන 6ටම ලිව්වා කියලා ඔයාලට ලකුණු හම්බෙන්නේ නැහැ. මේ 6න් 5කටයි මේ 6න් 5කටයි තමයි ඔයාලා උත්තර ලියන්න ඕන. තේරුණාද? right. මම හිතුවා මෙයාලගේ පාඩම් ටික එන විදිහ මම කියන්නම්. පුතේ දෙවන පත්‍රයේ ඔයාලගේ පළවෙනි ප්‍රශ්නය හැදෙන්නේ ප්‍රතිශත, ඊළඟට ප්‍රස්ථාර, වර්ගජ සමීකරණ, ත්‍රිකෝණමිතිය, සමගාමී සමීකරණ, සංඛ්‍යාත ව්‍යාප්ති කියන පාඩම් 6න් තමයි එන්නේ. මෙතනදී මම කිව්වා ඔයාලට මෙතන තියෙන රචනා ප්‍රශ්න 6න් 5කට විතරයි උත්තර ලියන්න ඕන කියලා. එතකොට ඔයාලට මෙතනදී ලකුණු හම්බෙන්නේ පුතේ එක ප්‍රශ්නයකට ලකුණු 10 ගානේ ප්‍රශ්න 5කට ලිව්වහම මුළු ලකුණු 50ක් හම්බ වෙනවා. මෙන්න මෙතනත් මුළු ලකුණු 50ක් හම්බ වෙනවා. ඊළඟට B කොටස. පුතේ මේ කොටස් දෙකම එකම පත්‍රයේ එන්නේ A කොටස සහ B කොටස කියලා. එතකොට පුතේ B කොටසේ ඔයාලට 7 8 9 10 11 12 කියලා ප්‍රශ්න ඉතුරු ප්‍රශ්න 6 හම්බ වෙනවා. 7 වෙනි එකේනා සමාන්තර ශ්‍රේණි, 8 නිර්මාණ, රේඛා ජ්‍යාමිතිය, වෘත්ත ජ්‍යාමිතිය, කුලක, ඊළඟට පරිමාව සහ ලඝු ගණක මේ දෙන්නව එකතු කරලා තමයි පුතේ මේ ප්‍රශ්නේ හැදිලා තියෙන්නේ. තව දෙයක් තමයි මෙතන පුතේ මේ රේඛා ජ්‍යාමිතිය කියන එකෙන් අදහස් වෙන්නේ ඔයාලට තියෙන ත්‍රිකෝණ සහ සමාන්තරාශ්‍රිත ගණන් තමයි පුතේ මේ ජ්‍යාමිතියේදී මෙතන රේඛා ජ්‍යාමිතියේදී අදාළ වෙන්නේ. right? හරි. එතකොට තව දෙයක් තමයි මේ බලන්න. මෙතන පුතේ ඔයාලා මේ ප්‍රශ්න 6න් 5කට අනිවාර්යයෙන්ම ලියන්න ඕනනේ. දැන් බැරි වෙලාවත් ඔයාලා ජ්‍යාමිතිය අමාරුයි කියලා මෙයාව අතාරිනවා කියලා හිතන්න. මෙයාව අතෑරියොත් අන්න 1 2 3 4 5යි මේ ප්‍රශ්න 5ට ලියන්න පුළුවන්. වැඩේ කියන්නේ පුතේ ඔයා මෙයාව අතෑරියොත් ඔයාට රේඛා ජ්‍යාමිතිය කරන්න වෙනවා. හරි. ඔයාලා රේඛා වෘත්ත ජ්‍යාමිතිය අතාරින්න නැතුව රේඛා ජ්‍යාමිතිය අතෑරිය කියලා හිතන්න. ඔයාලා එතකොට මෙන්න වෘත්ත ජ්‍යාමිතිය අතාරින්න නැතුව රේඛා ජ්‍යාමිතිය අතාරින්න. දැන් වැඩේ කියන්නේ පුතේ ඔයා රේඛා ජ්‍යාමිතිය අතෑරියොත් වෘත්ත ජ්‍යාමිතිය කරන්න වෙනවා. ඒ කියන්නේ ජ්‍යාමිතික ප්‍රශ්නයක් ඔයාලා අනිවාර්යයෙන්ම කරන්න ඕන. right? අන්න ඒකින්ද තමයි අපේ මේ අපි past papers discussion class එක ගොඩාක්ම කරන්න හේතුව ඔයාලගේ මේ ප්‍රශ්න කොහොමද හැදිලා තියෙන්නේ? පාඩම් වල පෙළ ගැස්ම කොහොමද? ඊට අමතරව මේ ප්‍රශ්න අහන පැටර්න් එක කොයි වගේද? මෙන්න මේව දැනගන්න තමයි අපි past papers discussion class එක කරන්නේ. right? එතකොට පුතේ මෙතනදිත් ඔයාලට මම ගෝ ප්‍රශ්න 5කට ලියන්න ඕන කියලා. මෙතන පුතේ ඔයාලට ලකුණු 10 ගානේ ප්‍රශ්න 5කට ලියන්න ඕන. එතකොට පුතේ ඔයාලට හම් වෙනවා මුළු ලකුණු 50ක්. පුතේ මෙතන ලකුණු 50යි මෙතන ලකුණු 50යි ඔක්කොම මුළු ලකුණු 100ක් හැදෙනවා. දැන් බලනවා ඇති මෙතනත් ලකුණු 100ක් ආවා. මෙන්න මෙතනත් ලකුණු 100ක් ආවා කියලා. right. පුතේ වෙන්නේ මේකයි. ඔයාලගේ ওই ලකුණු 100 අතන 100යි මෙතන 100යි එකතු කරනවා. මෙතන 100 වල් දෙන්නව එකතු කරලා එතන එනවනේ පුතේ 200ක්. මේකෙන් එනවා 200ක්. මේ මුළු ලකුණු ප්‍රමාණය පුතේ එයාලා දෙකට බෙදනවා. දෙකට බෙදපුවාම ඔයාලට අන්න 100ක් හම්බ වෙනවා. ඒ කියන්නේ ඔයාලගේ අර හම්බ වෙන මුළු ලකුණු පුතේ දෙකට බෙදිලා තමයි ඔයාලට ලකුණු දෙන්නේ. right? ඊට පස්සේ ඔයාලගේ ඔය A B C S සහ F වෙන් කරන්නේ මෙහෙමයි. right? ඔයාලගේ පුතේ ඔතනදී
A B C S සහ F නේ පුතේ ඔයාලට හම් වෙන සාමාර්ථ. මේව පුතේ වෙන් කරන්නේ මෙහෙමයි. ඔන්න හොඳට බලන්න. පුතේ A කියන එක්කෙනා ඔයාලට හම්බෙන්නේ ලකුණු 75ත් 100ත් අතර. ඔයාලගේ ලකුණු 75ත් 100ත් අතර આવොත් ඔයාලට A එකක් හම්බෙනවා. එතකොට B හම්බෙන්නේ පුතේ ලකුණු 65ත් 75ත් අතර කට්ටිය. C සාමාර්ථය හම්බෙන්නේ ලකුණු 50ත් 65ත් අතර. එතකොට පුතේ S හම්බෙන්නේ 35ත් 50ත් අතර. 35ට අඩු හැමෝටම පුතේ F තමා හම්. රයිට්. ඔන්න ඔය විදිහට තමයි පුතේ ඔයාලගේ ලකුණු සහ ඔයාලගේ ABCSF සාමාර්ථ වෙන් වෙන්නේ. රයිට්. හරි. දැන් පුතේ ඔන්න ඔයාලගේ ප්‍රශ්න පත්‍ර ආකෘතිය කොහොමද හැදෙන්නේ? ලකුණු හම්බෙන්නේ කොහොමද? ඔයාලගේ සාමාර්ථ වෙන් වෙන්නේ කොහොමද? අන්න ඒ සම්බන්ධයෙන් ඔන්න සම්පූර්ණ ඔයාලා දැනුවත්. රයිට්. දැන් පුතේ මම අපේ past papers discussion class එක ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න. පුතේ අපි මේ class එක කරගෙන යන්නේ අපේ දැන් ඔය අපි සාකච්ඡා කරානේ ප්‍රශ්න පත්‍ර ආකෘතිය ගැන. ඒවල ඔයාලා දැක්කා පාඩම් පෙළ ගැස්ම වෙන වෙනම දීලා තියෙනවා. අපි පුතේ මේ පාඩම් වෙන වෙනම 2016 ඉඳන් හරිද ඔයාලගේ සිලබස් එක හැදෙන්නේ පුතේ නිව් සිලබස් එක හැදෙන්නේ 2016 ඉඳන් මේ වෙනකන් තියෙන පුතේ අලුත් සිලබස් එක. එතකොට සම්පූර්ණයෙන් පුතේ මේ පසුගිය අවුරුදු 10ක ප්‍රශ්න පත්‍ර. අවුරුදු 10ක ප්‍රශ්න පත්‍ර පුතේ අපි පාඩමින් පාඩමට වෙන වෙනම සාකච්ඡා කරා. රයිට්. ඒතර මේ ප්‍රශ්න එන විදිය ඒ වලට ගැටලු කොහොමද අපි මේ ගැටලු ආපුවම මේ වලට මුහුණ දෙන්නේ කොහොමද? සහ මෙතනදී පුතේ ලකුණු වෙන් වෙන්නේ කොහොමද? ඔයාලා කොයි විදිහට උත්තර ලියුවද ලකුණු වෙන් වෙන්නේ? අන්න ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ ඔයාලව දැනුවත් කරන ගමන් තමයි මේ ක්ලාස් එක යන්නේ. ඉතින් ඔයාලා කැමති නම් අපේ ක්ලාස් එකට ජොයින් වෙන්න. පුතේ 0.77යි 167යි 79.97 කියන අංකයට ඔයාලට කෝල් එකක් දීලා විස්තර දැනගන්න ගන්නත් පුළුවන්. නැත්නම් WhatsApp පණිවිඩයක් දීලා සම්බන්ධ වෙන්නත් පුළුවන්. හරි. එහෙනම් පුතේ අපි ඔයාලව ක්ලාස් එකේදී හම්බෙමු. එහෙනම් ආයුබෝවන්.